ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL තණ්ඩ YouTube channel එකත් එක්ක එන අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා ගොඩ දෙනෙක්ගේ හිතේ කුතුහලයක් වෙලා තියෙන කාලතරණය ගැන. එහෙමත් නැත්නම් time traveling ගැන. මේක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් දැනටමත් වෙමින් පවතින දෙයක්ද? මොකද ඔයාලා හිතන්නේ? වීඩියෝ එකට ගිහින්ම බලමු අපි මොකක්ද මේ time traveling කියලා කියන්නේ කියලා. කාලතරණය time dilation. කාලතරණය කියලා කියන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂවාද සංකල්පයට අයත් විශේෂ පර්යේෂණයක් වන අතර ඒ කාලයේ තරමටම නියත නොවන බව පෙන්වනවා. මේ ලෝකයේ ඍජුවම නොවෙනස් වෙන සාම්ප්‍රදායික දෘෂ්ටියට විරුද්ධ මතයක්. කාලතරණය යටතේ කාලය සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ කියන්නේ විශේෂිත අවස්ථා හෝ තත්ත්වයන් යටතේ එකම කාලය දෙදෙනෙකුට දෙවරකියාවෙන් differently ගත වෙනවා දැනෙන එක. කාලතරණයේ මූලික අදහස්. පළවෙනි එක. වේගය සහ කාලය විශේෂ සාපේක්ෂවාදය අනුව වස්තුවක් විශාල වේගයකින් ගමන් කරන විට එහි කාලය ඒ වස්තුවේ ඇති පරිසරයට ප්‍රතිවිරුද්ධව වෙනස් වෙනවා. ඒ කියන්නේ slow down වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් යමෙක් ආලෝකයේ වේගය ආසන්න වේගයකින් ගමන් කරන ජෙට් යානයක ස්පේස් ෂිප් එකක ගමන් කළොත් ඔහුට හෝ ඇයට කාලය අඩු වේගයකින් ගමන් කරනවා. එනම් පිටස්තර අය බලන විට එම පුද්ගලයාගේ කාලය මන්දගාමී වෙනවා. 2. ගුරුත්වාකර්ෂණය සහ කාලය සාපේක්ෂවාදය අනුව ගුරුත්වාකර්ෂණ බලශේෂ්ත්‍ර gravitational field බලපාන ස්ථානයක කාලය ප්‍රතිවිරුද්ධව මන්දගාමී වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුත්ව බලශේෂ්ත්‍රය ඉතා තද ප්‍රදේශයක උදාහරණ විදිහට ගත්තොත් කළු කුහර black hole කාලය පිටස්තර ප්‍රදේශවලට වඩා වැඩියෙන් ගත වෙනවා. සරල පැහැදිලි කිරීමක් ගත්තොත් වේගය වැඩි නම් කාලය මන්දගාමී වෙනවා. ගුරුත්වාකර්ෂණය වැඩි නම් කාලය මන්දගාමී වෙනවා. උදාහරණ තමයි ඉසින්දු නැව්ගාමියා. ට්වයින් පැරඩොක්ස්. දෙදෙනෙකුගෙන් එක් අයෙකු ආලෝක වේගයට ආසන්න වේගයකින් ගමන් කරන කාලයේ ගමන් නොකරන අයෙකුට වඩා වැඩි වයසට පත් වෙනවා. GPS උපාංග ගුරුත්ව බලශේෂ්ත්‍රයත් අභ්‍යවකාශයේ වේගවත් ගමන් කිරීමත් හේතුවෙන් GPS තාරකාවල කාලතරණය සැලකිල්ලට ගැනීම සිදු වෙනවා. කෙටියෙන්ම කාලතරණය කාලයට සාපේක්ෂ ලෙස වෙනස් වන ආකාරය විස්තර කරන විද්‍යාත්මක සිද්ධාන්තයක්. කෙටියෙන්ම කාලතරණය කාලය සාපේක්ෂ ලෙස වෙනස් වන ආකාරය විස්තර කරන විද්‍යාත්මක සිද්ධාන්තයක්. ඒ වගේම එය සාමාන්‍ය ජීවිතය සහ විශේෂිත විද්‍යාත්මක ශාස්ත්‍රයන් දෙකෙහිම මූලික වැදගත්කමක් දක්වනවා. ඉතින් කවදක හරි මිනිසා කාලය හරහා යාවිද? ඒ කරන්න පුළුවන්ද? ඔයාගේ මතේ අනිවාර්යෙන්ම පහළ කමෙන්ට් එකක් දාන්න. channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න පහළ තියෙන subscribe button එක click කරන්න. නැවතත් මෙවැනි කුතුහලය පිරෙන සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.